මේ 2026 අලුත් අවුරුද්දක්. ඉතින් මට හිතුණා මේ අවුරුද්දේ මේ ජනවාරි මාසෙනේ. ජනවාරි මාසේ ඉඳන් එක මාසෙකට මම යන්නේ කොහෙද, මං කරන්නේ මොනවද කියලා ඒ හැම දෙයක්ම එකතු කරලා මාසෙට එක වීඩියෝ එකක් හදන්න ඕනේ කියලා. එතකොට මට තව කාලයක් ගියත් ආයෙ බලද්දි මට ඒක හොඳ මතකයක් වෙයි කියලා හිතෙනවා. ඉතින් මම මුලින්ම ගියේ ආරාමෙට. එහෙ ගියාම නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන්. ඉතින් මම නිවාඩු දවස් දෙකක් බලලා එහෙ ගියා. එතකොට මේ මාසෙම හරිම හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ ගියේ මෙන්න මෙහෙ. මේක දැක්කම කවුරුවත් දන්නේ නැති කොහෙද කියලා. රතුපල්ලිය තියෙන්නේ ඉතින් කොළඹනේ. අපි කොටුවේ ගියා. තාත්තයි මමයි නංගි. ඊට පස්සේ අපි ටිකක් ඇවිදලා මහන්සියට ජූස් එකකුත් බීලා ඊට පස්සේ මට යන්න වුණේ නුවර. පාන්දරම නුවර ගියා. නුවර ගියේ අපි ඇවිදින්න හිතාගෙන. හැබැයි තව අරමුණක් තිබ්බා මගේ කොණ්ඩේ හදාගන්න එක. ඊට පස්සේ කොණ්ඩේ හදාගන්න ගියාට පස්සේ ඒකට ගොඩාක් වෙලාව ගියා. ඒ වුණාට එදා නුවර ගියපු ගමන හරිම ලස්සන දවසක්. මම ඒ දවසට ගොඩාක් කැමතියි. මම කලින් කොණ්ඩෙට කෙරඩින් එකක් කරලා තිබුණේ. ඒක කරේ සීරෝ එකේ. ඊට පස්සේ දැන් අවුරුදු 2ක් විතර මගේ කොණ්ඩේ වැවිලා. මට වැවුන ටික විතරක් හදාගන්න උවමනා තිබ්බේ. ඒත් මට තීරණයක් නැතුව හිටියේ හදනවද නැද්ද මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ එදාම තීරණය කරා ඒක හදාගන්නවා කියලා. පස්සේ සැලොන් එකට ගියාම අන්තිමට සිද්ධ වුණේ මුළු කොණ්ඩෙම හදන්න. මොකද යාළුවා කිව්වා මගේ පරණ කොණ්ඩේ අලුතින් වැවුන එක විතරක් කරොත් වෙනසක් තියෙයි කියලා. ඉතින් මාත් ඒකට කැමති වෙලා අන්තිමට කොණ්ඩෙම හදාගත්තා. ලස්සනයිද? ඊට පස්සේ ඒකට ඉතින් පැය ගාණක් ගියාට පස්සේ අපිට බඩගිනි නිසා අපි පිට්සා හට් එකට ගියා. එදා නම් ඔෆර්සුත් තිබුණා. ඒත් අපි කාලා නැති එකක් try කරා. මොකද අද තයි පොංගල් දවස. මුලින් අපි මිල්ක් ෂේක් එකක් අරගෙන ඊට පස්සේ කන ගමන් තමයි ඉන්නේ. එදා අපි දෙන්නා ඊට පස්සේ එහෙමම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ අපි ගියා ආච්චිව බලන්න. එයා මින්නේරියේ. එයා අසනීපෙලා හිටියේ. කෑම උයාගෙන එයාවත් බලන්න ගියා. මේ තියෙන්නේ ලාවුලු. එහෙ ගියාට ඉතින් අපි ඒවත් කඩාගෙන තමයි ආවේ. ඊට පස්සේ අනිත් දවසේ ගියේ පොළොන්නරුවේ. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රය තමයි මේ තියෙන්නේ. එතන ගොඩාක් වෙලා හිටියා. හවස් වෙනවා දැනුනේත් නෑ. අපිට ගෙදර යන්නත් රෑ වුණා. ඒ හරිය තියෙනවනේ අර කෞතුකාගාරේ. එහෙනි පොඩ්ඩක් මේ වගේ තියෙනවා ඇවිදින්න ලස්සනටයි. ඔන්චිලාවක් හම්බුණා. ඉතින් ඒක පදිනවා. ඊට පස්සේ ඒක ගොඩාක් උස්සට බැඳලා තියෙන යන්නේ ෂෝයි ගොඩාක් දුර යනවා. ඊට පස්සේ ඉතින් මම කිව්වා ලොකු මහත්තයාටත් පොඩ්ඩක් පැදලා බලන්න කියලා. ඉතින් බලන්නකො එහෙනම් අද දවසත් ඒ විදිහට ගෙවිලා ගියා. එයා වැඩිය දැම්මේ නැහැ. ඉතින් එයාට ලැජ්ජයිනේ. පහුවෙනිදා ගෙදර කට්ටිය එකතුලා වත්ත සුද්ධ කරා. අම්මා මෙන්න මේ මඤ්ඤොක්කා අපිට හදලා දුන්නා. ඒ නිසා අපි ඒවත් කෑවා. ඉතින් ඊට පස්සේ මට ආපහු යන දවස උදා වුණා. හරිම දුකයි. ඒත් ඉතින් මට යන්න වෙනවනේ ආපහු. යන ගමන් අපි කිරි එකක් බොන්න නැතුව මෙන්න මෙතන කොහෙද මන්දා මෙතන මීකිරි ෆ්‍රෙෂ් මිල්ක් හොඳ ඒවා යෝගට්
ඒ වගේ කිරි ආහාර හැම දෙයක්ම වගේ තියෙනවා. තව දේවල් ගන්නත් තියෙනවා. ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්න තැනක්. මෙන්න මෙයා හිටියා. ඉතින් මං ඊට පස්සේ එතෙන්ට දුවගෙන ගිහිල්ලා ආවා. එතන ලස්සනයි. තව එන ගමන් වේවැල්දෙනියෙන් නවත්තලා මම වටි වගයක් ගත්තා. සමහර විට ඒකේ වීඩියෝ එකකුත් පස්සේ දකින්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා වැඩකට. ඒකට ගත්තා ඉතින්. ඊට පස්සේ අපි මෙන්න මේ ඔය ළඟ නැවැත්තුවා අලව්ව හරියේ කෑම කන්න. මෙතන මේසපුටු දාලා තියෙනවා. පිළිවෙලකට කන්න පුළුවන්. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකකුත් කෑවා. දැන් ඉතින් දිගටම ස්ටඩි වැඩ තමයි. මේ පේනවනේ. දැන් ඉතින් ලෙක්චර්ස් යන්න, පාඩම් කරන්න, එක්සෑම් ලියන්න, ප්‍රැක්ටිකල් යන්න ඔය ටික තමයි තියෙන්නේ. තව මේ මාසෙට දවස් තියෙන නිසා තවත් මොනවද වෙන්නේ කියලා අපි බලමු එහෙනම්. ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් නැහැ. අපිට ප්‍රැක්ටිකල් තිබුණා. මම එහෙනම් ජනවාරි 31 මේක දානවා.